අද මම ඔයාලට මගේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පසුගියදා විද්‍යාඥයින් පළමු වරට සොයාගත් අභ්‍යවකාශයේ අපූර්ව වස්තුවක් ගැන. මේ අමුතු අපූර්ව වස්තුව හඳුන්වන්නේ කළු කුහර තාරකාව නමින්. විශ්වයේ ආරම්භය සිදු වූවායයි සැලකෙන්නේ වසර බිලියන 13.8කට පෙරයි. විශ්වයේ ආරම්භය සිදු වී ඇත්තේ මහා පිපුරුමෙන්. අප්‍රමාණ උෂ්ණත්වයකින් යුත් තනි ලක්ෂය විශාල වේගයකින් ප්‍රසාරණය වීම මහා පිපුරුම ලෙස හඳුන්වන බව විද්‍යාඥයින් පවසනවා. විද්‍යාඥයින්ට හමුවන මෙම කළු කුහර තාරකාව මහා පිපුරුමෙන් වසර බිලියන ගණනකට පසු විශ්වයේ ළමා අවධියේදී නිර්මාණය වූවක් යැයි ඔවුන් ගණන් බලා තිබෙනවා. මෙම කළු කුහර තාරකාව හඳුන්වන්නේ MOM BH-1 යනුවෙන්. මෙයින් සාමාන්‍ය තාරකාවකට නිපද විය හැකි උපරිම ශක්තිය මෙන් කෝටි 100ක ප්‍රචණ්ඩ ශක්තියක් මුදා හැරිය හැකි. විද්‍යාඥයින් සොයා ගන්නා ලද මෙම කළු කුහර තාරකාව සාමාන්‍ය තාරකාවන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හා අපූර්ව ආකාරයකට ක්‍රියා කරනවා. මෙම කළු කුහරය වටා අධික ඝනත්වයකින් යුත් අති විශාල හයිඩ්‍රජන් වායු වලාකුළක් පිහිටා ඇති බව පැවසෙනවා. මෙම කළු කුහර තාරකාව සොයාගන්නේ අභ්‍යවකාශයේ රඳවා තිබෙන අති නවීන තාක්ෂණයෙන් යුත් ජේම්ස් වෙබ් දුරේක්ෂය ආධාරයෙන් ලබාගත් දත්ත සහ ඡායාරූප පාදක කර ගනිමින්. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය කියන්නේ දැනට අප සතු ඇති බලගතුම සහ සංකීර්ණ දුරේක්ෂයයි. සූර්යයාමෙන් බිලියන ගණනක් විශාල කළු කුහර සෙවීමේදී විද්‍යාඥයින්ට කළු කුහර තාරකාව සොයා ගැනීම ඉතා වැදගත් වනු ඇති බව පැවසෙනවා. මේ වගේ ඔයාලට වැදගත් වන තවත් වීඩියෝස් බලන්න ඕනේ නම් channel එක subscribe කරන්න.